ඔයත් WhatsApp එකේ හොරෙන් මැසේජ් කරන කෙනෙක්ද? එහෙනම් ඔයාලට තමයි මේ වීඩියෝ එකේදී අද මම ගෙනල්ලා ඉන්නේ ඇප් එකක්වත් මොකවත් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව ඔයාලා ලේසියෙන්ම ඔයාලා මැසේජ් කරන නම්බර් හයිඩ් කරන්න නැත්නම් හංගන්න ක්‍රමවේද තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අපි යමු ඉන්ට්‍රෝ එකට. Dinovax Technic හරි යාළුවනේ ඉතින් ඔයාලට දැන් පේනවා ඇති ඉතින් මම දැන් මේ WhatsApp එකට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති ඉතින් මෙතන achieved කියලා තියෙනවා ඊට අමතරව ඉතින් මොකවත් නැහැ ඉතින් අපි දැන් අද කතා කරන්නේ මම ඉතින් මේකේ log chat එක කොහොමද අපි හංගන් තියාගෙන මොන app එකක්වත් දාන්න නැතුව කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි දැන් මම දැන් මෙන්න මේ channel මේ තියෙන මේ group එක මම දැන් hide කරන්න යන්නේ මෙන්න මේ group එක. හරිද? මෙන්න මේ group එක තමයි hide කරන්න යන්නේ මෙන්න මේක. එන්න මේක හයිඩ් කරලා මම පෙන්නන්නම් ඔයාලට මොන වගේද කියලා. ඉතින් මේක මෙහෙම ඔබාගෙන ඉන්න ඕනේ. ඔයාලා කොහොමද දන්නව මේක මේ මොකක් හරි නම්බර් එකක් හෝ මේ දැන් ඔයාලා මැසේජ් කරන නම්බර් එක ඔබාගෙන හිටියම මේ වගේ තැනකට එනවා. ඉතින් ඊට පස්සේ මේ උඩ ඉරි කෑලි තුනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මෙන්න මේ හරියේ. එන්න මේ හරි ඉරි කෑලි තුනක් තියෙනවා. එන්න ඉරි කෑලි තුන අපි ඔබන්න ඕනේ යාළුවනේ. එබුවට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ chat log කියලා. නෑ log chat කියලා මේ තියෙන්නේ. මෙන්න මේක අපි ක්ලික් කරන්න ඕනේ මේ ආකාරයට. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම continue කියලා පොඩි දෙයක් එනවා. ඒක අපි continue කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා දැන් මෙන්න මේකේ ඔයාලගේ password එක තමයි අහන්නේ. ඔයාලගේ log chat log එක දාලා තියෙන password එක තමයි ඉල්ලන්නේ. අපි password එක දෙමු. නාකාට continue කරා. ඔන්න දැක්කද ඔයාලට පේනවාද දැන් log chat එක අපිට මෙන්න මෙතන පෙන්නුම් කරනවා මෙන්න මේ හරිය මේ තියෙන log chat කියලා එන්න ඒක. ඉතින් අපිට දැන් අපි මේක බලමු. මෙන්න මේක log chat එකේ අර pin එක දීලා එන්න දුන්නම log chat එක අරනවා. දැක්කද මේ අපි ඇඩ් කරපු හංගපු මේ group එක මෙතන පෙන්නුම් කරනවා. හරිද? අපි දැන් මේක කරන්න ඕනේ මෙන්න මෙතනට ඇවිල්ලා මේක අපිට මෙහෙමවත් පෙන්වන්න නැති වෙන දා කරන්න ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා අපි මෙන්න මෙතන ඉරි කෑලි තුනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ chat log setting කියලා එනවා. අපි chat log setting එක මෙන්න මෙහෙම on කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තැනක් එනවා. ඉතින් මෙතන අපි කරන්න ඕනේ මෙන්න මේ secret code කියලා තියෙනවා. මෙන්න මේ හරිය ඔයාලට පේනවා ඇති. එන්න ඒක අපි ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන secret code එකක් ඉල්ලනවා යාළුවනේ. හරිද? ඔයාලා කැමති නම්බර් එකක් හෝ නමක් ගහන්න පුළුවන් මෙතන secret code එකට ඔයාලා කැමති එකක්. ඉතින් මම දැන් ගහනවා 1 2 3 4 5 කියලා. හරි. මෙන්න මේ වගේ පොඩි නම්බරයක් ගහගන්න ඔයාලට කැමති password එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන next කියලා දෙන්න ඕනේ. තායි ඒක මිල්ලන අපි ඒක දෙමු. අන්න හරි ක්ලික් done එක වැටුණා. එන්න ඒක on කියලා මෙන්න මෙතන පෙන්නුම් කරනවා යාළුවනේ මේ තියෙන්නේ. on කියලා පෙන්නුම් කරනවා. ඉතින් මෙතනින් ඊට පස්සේ අපි උඩ තියෙන ඔයාලට පේනවා ඇති hide log chat කියලා. මෙන්න මේ හරියේ මෙන්න මේක අපි on කරගන්න ඕනේ යාළුවනේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ use my secret code කියලා යට තියෙන ඒක ක්ලික් කරන්න ඕනේ. අපි අර කලින් දුන්න එක ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒක අපි මෙන්න මෙතන type කරලා දෙනවා. දීලා done එක දෙනවා. අන්න ඒක on වුණා. ඔයාලට පේනවා ඇති. එන්න ඒක on වෙලා තියෙන යාළුවනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අපේ setting වලට නෙමෙයි. දැක්කද මේ කොච්චර කළත් මෙන්න මෙතන ඉස්සෙල්ලා තිබ්බා මෙන්න මේ ස්ථානයේ තිබ්බ log chat කියලා පෙන්නුවා ඉස්සෙල්ලා. ඒක දැන් පෙන්නුම් කරන්නේ නැහැ යාළුවනේ. ඒ කියන්නේ අපි ඒක hide කරා. ඒ කියන්නේ app එකක් ගන්න නැතුව ඒක හැංගුවා. ඕන කෙනෙක්ට message දාන්න පුළුවන් මේ ආකාරයට. දැන් අපි මේ search bar එකේ photo නෙමෙයි sorry. මේ search bar එකේ අපි අර secret code එකක් ගහගත්ත එන්නේ අපි type කරමු 1 2 5 මෙන්න log chat කියලා මෙන්න මේක open වුණා මේ තියෙන්නේ. දැක්කද යාළුවනේ මේ අපි හංගපු මේක. අපිට ඒක ඕනි වෙලාවක ගන්න පුළුවන් මේ secret code එක ඔයාලා මතක තියාගන්න ඕන. මතක තියාගන්න එකක් දෙන්න. මෙන්න මේ හරිය දැක්කද මේ log chat open වුණා. ඒක ගහපු ගමන් මේක ක්ලික් කරපු ගමන් අපි හිතන්න යනවා යාළුවනේ. හරි යාළුවනේ ඉතින් මේක තමයි අද මම ගෙනාපු හරි යාළුවනේ ඉතින් අද ගෙනාව වීඩියෝ ඔයාලා හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් ඔයාලා subscribe button එක click කරලා notification all කරලා තියන්න මේ වගේ වීඩියෝ දැම්ම ගමන් ඔයාලා ළඟටම ගන්න. එහෙනම් අදට යනවා මම Dinovax Technic